ආදරෙන් පිළිගන්නවා සිලෝන් ඊසි රෙසිපීස් අපේ YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කොහිලදළු රසට ලස්සන කොළ පාටකට මැල්ලුමක් හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. ඉතින් කොහිල කන්න අකමැති අයටත් මේ වගේ හදලා දෙන්න මාරම රසයි. අපි මුලින්ම කොහිලදළු ටික පිරිසිදු කරගෙන මේ වගේ හීනියට කපා ගමු. අවශ්‍ය අමුද්‍රව්‍ය මම කොහිලක හදාගන්න අතරතුර ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලාම අපි භාජනයක් ලිපට තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැන්දක් විතර දාගමු. තෙල් ටික රත් වෙනකොට පොඩියට කපාගත්ත වියලි මිලිස් කරල් 3ක් විතර එකතු කරගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට හදාගෙන තමයි මේ ටික ටෙම්පරාදු කරගන්නේ. මිරිස් ටික මේ විදිහට බෙදෙනකොට ඒකට අපි කපාගත්ත සුදු ලුණු ටික, කරපිංච ටික, තව කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගමු. දැන් අපි මේ මිශ්‍රණය තප්පර කිහිපයක් ටෙම්පරාදු කරගමු. ඊළඟට මම මේකට උඹලක ටිකක් එකතු කරගන්නවා. උඹලකට එකතු කරගන්නවත් එක්කම කපාගත්ත ලුණු ටිකකුත් අපි එකතු කරනවා. දැන් මේ ටික ඔක්කොම තප්පර 15ක් විතර හොඳට කවලම් කරගෙන කහ කුඩු තේ හැඳි භාගයක් විතර දාගෙන ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. අඩු ගින්දරේ මේ ටික හොඳින් මිශ්‍ර කරගමු අපි. දැන් මම මේකට තක්කලි ටිකකුත් දාගන්නවා. ඊළඟට අපි ගාගත්ත පොල් ටිකක් දාගෙන විනාඩියක් විතර පොල් ටික මැලවෙනකම් මිශ්‍ර කරගන්න ඕනේ. කොහිල දළු වලට මේ විදිහට පොල් මිශ්‍ර කරලා හදාගත්තාම හරිම කිරි රසක් තමයි එන්නේ. කොහිල දළු කන්න සමහර අය අකමැති. ඒත් මේ විදිහට හදලා බලන්න අමාරුම රසයි. ඊළඟට මිශ්‍ර කරගත්ත පොල් මිශ්‍රණයට හිනියට කපාගත්ත කොහිල දළු ටිකත් එකතු කරගන්නවා. දැන් අපි අපේ මේ පොල් මිශ්‍රණයයි කොහිල දළු ටිකයි හොඳින් මිශ්‍ර කරගමු. මේ ටික හොඳින් කවලම් වුණාට පස්සේ කෑලි මිරිස් තේ හැන්දක් විතර එකතු කරලා තවත් විනාඩියක් විතර තියලා ලිප් ඔෆ් කරගන්නවා. දැන් අපේ කොහිල දළු මැල්ලුම හදලා ඉවරයි. ඉතින් අපි මේක උයපු භාජනයේම තියන්නේ නැතුව ඉක්මනට වෙනත් භාජනයකට මාරු කරගමු. උයපු භාජනයේම තිබ්බොත් මේකේ තියෙන ලස්සන දළු කොළ පාට පිච්චිලා යනවා. ඔන්න ඉතින් මේ තමයි අපි හදාගත්ත කොහිල දළු මැල්ලුම. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.